වීඩියෝ එකට ආපු හැමෝටම ඉතින් මම මේකේ ස්කොච් විස්කි ගැන තමයි කතා කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ වීඩියෝ සීරීස් එකේ එපිසෝඩ් 8ක් එහෙම නැත්නම් 9ක් වගේ වෙයි. ඉතින් මම මේකේ විස්කි හැදෙන්නේ කොහොමද? විස්කි හැදෙන්නේ මොන රටවල් වලද විස්කි හදන්නේ? ඒත් එක්කම කොහොමද විස්කි පටන් ගත්තේ? විස්කි වර්ග මොනවද? ඩිස්ටිල් කරන්නේ කොහොමද? ඉතින් මේ හැම දෙයක් ගැනම කතා කරන්න හිතන් ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝත් එක්ක දිගටම ඉන්න. මම එපිසෝඩ් 1 2 3 කියලා එහෙම දාන්න. ඉතින් මේක තමයි මම හිතන්නේ ඉන්ට්‍රෝ වීඩියෝයක් විදිහට මම කරන්න යන්නේ. ඒ කියන්නේ විස්කි කියන්නේ මොනවද කියලා ස්කොච් විස්කි කියන්නේ මොනවද කියලා ටෙක් දාලා ඉන්න. එහෙනම් අපි පටන් ගමු වීඩියෝ එක. ඒක මම මේවා ගැන කතා කරද්දි මට සමහර දේවල් වැරදෙන්න පුළුවන්, මිස්ටේක්ස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් වුණොත් අනිවාර්යෙන් ඒකත් බලලා කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ දන්න දේ ඔයගොල්ලන්ට හිතෙන්නේ මොනවද ඒ ගැන. හරි. ඉතින් ස්කොච් විස්කි කියන්නේ මොනවද? ඉතින් විස්කි එකට ඒක ස්කොච් විස්කියක් කියලා කියන්න නම් ඒක අනිවාර්යෙන් ස්කොට්ලන්ඩ් වල හදලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ඒකට ස්කොච් විස්කි කියලා කියන්න බෑ. ඉතින් ඇමරිකන් විස්කි, එතකොට අයිරිෂ් විස්කි, ඒ විදිහ ඔයගොල්ලෝ හදින විස්කි වර්ග ඒ හැම එකක්ම ඒ රටට ආවේනික ඒ රටේම තමයි හදලා තියෙන්නේ. ඉතින් ඊළඟට විස්කි හදන්න මොනවද ඕනේ වෙන්නේ? ඉතින් විස්කි හදන්න අනිවාර්යෙන් දේවල් තුනක් ඕනේ වෙනවා. මේ තුන නැතුව විස්කි හදන්න බෑ. ඉතින් වතුර, ඒත් එක්කම යීස්ට්, ඒත් එක්කම barley, wheat, corn, එහෙම නැත්නම් rye. ඉතින් මේවා තමයි විස්කි වල raw materials. ඉතින් අපි malt whiskey හදනවා නම් අපිට ඕන වෙනවා barley. ඒත් අපි grain whiskey හදනවා නම් මම දැන් ඉස්සෙල්ලා කිව්වා අනිත් grains ඒ කියන්නේ wheat, rye, corn මේ දේවල් අනිවාර්යෙන් ඕන වෙනවා. ඉතින් දැන් මුලින්ම කියන්න ඕනේ ස්කොච් විස්කි වල legal categories 5ක් තියෙනවා. ඒ කියන්නේ ස්කොච් විස්කි categories 5ක් තියෙනවා. ඉතින් පළවෙනි එක අපි ගත්තම single malt whiskey. ඔයගොල්ලෝ ගොඩක්ම අහලා තියෙන එක තමයි මම හිතන්නේ. single malt whiskey කියන්නේ ඒක අනිවාර්යෙන් malted barley වලින් විතරක් හදලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ඒකට single malt whiskey කියලා කියන්න බෑ. ඒ කියන්නේ 100%ක්ම malted barley වලින් විතරයි මේ whiskey එක හදලා තියෙන්න ඕනේ. malted barley කියන්නේ මොනවද? ඉතින් malted barley කියන්නේ SGK, steeping, germination, ඒත් එක්කම kilning. ඉතින් එන්න එහෙම තමයි malted barley හදන්නේ. barley අරගෙන barley වතුරෙන් පොඟවනවා. ඊට පස්සේ ඒක වතුරේ සෝක් වෙන්න තියෙනවා දවස් 2-3ක්. අපි දන්නවා ඇති සාමාන්‍යයෙන් ඔය මුං ඇට වගේ ගත්තත් ඒක අර චූටි පැලයක් වගේක් යනවා, ස්ප්‍රවුට් එක එනවා. ඉතින් බාර්ලි වල ස්ප්‍රවුට් එක ආවන් පස්සේ තමයි අපි ඒක වේලන්නේ. ඒ කියන්නේ කිල්නින්. ඉතින් ජර්මිනේෂන් කියන්නේ ඒ බාර්ලි වල තියෙන අර ස්ප්‍රවුට් එක එන එකට ඒත් එක්කම කිල්නින් කියලා කියන්නේ අපි ඒ බාර්ලි වල ස්ප්‍රවුට් එක එන එක නවත්තන එක, ඒක ස්ටොප් කරන එක. ඉතින් අපි මේ කිල්ලින් එකේදී එහෙම නැත්නම් ඩ්‍රයිින් එකේදී ඉතින් සමහර විස්කි ඔයගොල්ලෝ හරි ස්මෝක් විස්කි කියලා තියෙනවා. ඉතින් ස්මෝක් විස්කි හදන්නේ එහෙම තමයි. මේ කිල්ලින් එකේදී ඒගොල්ලෝ තියෙනවා ඒගොල්ලෝ පීට්ස් අරගෙන ඒගොල්ලෝ ඒ කියන්නේ මේ කිල්ලින් එකේදී පීට් ඒගොල්ලෝ යටින් තියලා මේ පීට්ස් වලින් එන දුම ඒගොල්ලෝ බාර්ලි වල වද්දනවා. ඉතින් අන්න එහෙම තමයි මේ ස්මෝක් විස්කි හදන්නේ. විස්කි වල ස්මෝක් ෆ්ලේවර් එක රස එන්නේ. ඉතින් අර කැටගරිස් පහේ දෙවෙනි එක තමයි සිංගල් ග්‍රේන් විස්කි කියලා කියන්නේ. ග්‍රේන් ඒත් එක්කම බාර්ලි ඒ ජාති වලින් අනිවාර්යෙන් එකක්. ඒත් එක්කම මේක වන් ඩිස්ටිලරි එක තමයි. ඉතින් ඒත් එක්කම මේක වන් ඩිස්ටිලරි එක තමයි හදලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා ඉතින් සිංගල් මෝල්ට් එකේම බ්ලෙන්ඩඩ් මෝල්ට් එක. ඒක අර සිංගල් මෝල්ට්ස් වලම එකතුවක් තමයි මේක තියෙන්නේ. ඉතින් හතරවෙනි එක තමයි බ්ලෙන්ඩඩ් ග්‍රේන් විස්කි. ඉතින් බ්ලෙන්ඩඩ් ග්‍රේන් විස්කි කියන්නේ අර කලින් කිව්ව සිංගල් ග්‍රේන් විස්කි වල එකතුවක්. ඒ කියන්නේ සිංගල් ග්‍රේන් විස්කි වර්ග අරගෙන මේගොල්ලෝ ඒවා සාම්පල් එකතු කරලා එකින් එක දාලා බලලා එතකොට මේ විස්කි මේගොල්ලෝ බ්ලෙන්ඩ් කරනවා. ඒ කියන්නේ එක විස්කි එකක් එක තවත් විස්කි වර්ග එකතු කරනවා. ඉතින් එහෙම තමයි මේ බ්ලෙන්ඩඩ් කියන දේ හැදෙන්නේ. ඊට අන්තිමට පස්වෙනි එක තමයි බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි. මාකට් එකේ තියෙන ඊළඟ විස්කි තමයි බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි කියලා කියන්නේ. විස්කි වලයි ග්‍රේන් විස්කි වලයි දෙකේම එකතුවක්. ඒ කියන්නේ මේ දෙක එකතු කරලා තමයි බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි හදලා තියෙන්නේ. තමයි ලීගල් 5 කැටගරිස් ටික ස්කොච් විස්කි වල තියෙන. අනිවාර්යෙන් ඩිස්ටිල් වෙන්න ඕනේ. අවම වශයෙන් 94.8 ABV වලට අඩුවෙන්. ඒ කියන්නේ ස්කොච් විස්කි අපි ඩිස්ටිල් කරද්දී අපි ඉතින් ස්කොච් විස්කි ඩිස්ටිල් කරන ස්පොට්ස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පොට් ස්ටිල්, අනිත් එක තමයි කොලම් ස්ටිල් කියලා කියන්නේ. ඉතින් ওই දෙකෙන් මොකේ මේක ඩිස්ටිල් කරත් මේක ඩිස්ටිල් වෙන්න ඕනේ 94.8 ABV එකට අඩුවෙන් තමයි. ඉතින් ඊළඟට ස්කොච් විස්කියක් කියන්න මේක අනිවාර්යෙන් අවුරුදු 3ක් මේක මැචුවර් වෙන්න ඕනේ කාස්ක් එකක. එහෙම නැතුව මේකට ස්කොච් විස්කියක් කියලා කියන්න බෑ. ඒත් එක්කම මේක මිනිමම් 40 ABV එකක් එක්ක තමයි මේක බොටල්ඩ් වෙන්න ඕනේ. එලාදී විස්කි අරක් වල ගහලා තියෙන ABV එක, ඒ කියන්නේ ඇල්කොහොල් බයි වොලියුම් එක. මේක සමහර වෙලාවට 35යි 36යි ඒ විදිහට තියෙනවා. ඉතින් ස්කොච් විස්කි එක මේක අනිවාර්යෙන් අඩුම ගාන 40 තියෙන්න ඕනේ. 40ට වඩා අඩු වෙන්න බෑ. කාරණාව තමයි අපි ස්කොච් විස්කි එකක් හදද්දී මේකට කලරින් දානවා. ඒ කියන්නේ ස්කොච් විස්කි ඔයගොල්ලෝ දැකලා ඇති මේකේ ගොඩක් ලස්සන පාටවල් තියෙනවා, තද පාටවල් තියෙනවා, ලා පාටවල් තියෙනවා. ඉතින් මේගොල්ලෝ මේවා හදන්නේ කලරින් දාලාද? නැහැ, එහෙම නැහැ. ඉතින් ස්කොච් විස්කි වලට කලරින් දාන්න බෑ. එහෙම දානවා නම් ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඒක නවත්තන්න වෙනවා. ඒ කම්පැනි එකම වහලා දාන්න වෙනවා. ඒ තමයි A150 ඒ කැරමල් කලරින් එක. ඉතින් මේක ඇඩ් කරා කියලා ෆ්ලේවර් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ පුංචි
මේකට කැරමල් ගතියක් එනවා විතරයි. ඒ කියන්නේ මේ කලර් එක පොඩ්ඩක් කැරමලයිස් වගේ වෙනවා විතරයි. ඒත් එක්කම වතුර තමයි මේකට ඊළඟට ඇඩ් කරන්න පුළුවන් දේ. වතුරයි ඒත් එක්කම E150 කලරින් එක අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් ඒත් එක්කම මේක ෆර්මන්ටේට් කරද්දී ඊස්ට් දාලා විතරයි ෆර්මන්ටේට් කරන්න පුළුවන්. එහෙම නැතුව මේකට ස්කොච් විස්කි කියලා කියන්න බෑ. ඉතින් අනිවාර්යෙන් ඊස්ට් දාලා තමයි මේක ෆර්මන්ටේට් වෙන්න ඕනේ. ඉතින් මෙතනදී මේක මෑෂින් එකේදී බාර්ලි කොටස් තුනකට අපිට ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි ග්‍රිස්ට් එක. ඒ කියන්නේ ග්‍රිස්ට් එකෙන් තමයි අපි හදන්නේ වෝට් එක. වෝට් එකෙන් තමයි අපි ඊට පස්සේ ඊස්ට් දාලා මේක ෆර්මන්ටේට් කරන්නේ. ඉතින් මෙතන මෑෂින් එකේදී මම අර කිව්ව විදිහට ග්‍රිස්ට් එක 70%ක් අපිට එනවා අවුට්පුට් එක. ඒත් එක්කම හස්ක් කියන්නේ බාර්ලි වල අර ඔයගොල්ලෝ දැකලා ඇති පොත්තක් වගේ තියෙනවා. අන්න ඒ පොත්ත මේකෙදී 120ක් පොත්ත එනවා. ඒත් එක්කම 10%ක් ෆ්ලෝ එක. ඒ කියන්නේ අපිට ගන්නම දෙයක් නැති ටික. ඉතින් මම හිතනවා මම දැන් කියපු දේවල් ටික ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. ඉතින් මම කියගෙන ගියා. ඔයගලන්ට තේරුණාද පැටලුණාද මම දන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න තේරුණ නැති දේවල් තියෙනවා නම්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ අර මම මුලින්ම කියපු ටික. මිනිමම් ස්කොච් විස්කි 3 years mature වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ස්කොච් විස්කි එකක් කියලා කියන්න බෑ. ඒත් එක්කම ඩිස්ටිලේෂන් ABV එක 94.8 තියෙන්න ඕනේ. ඒත් එක්කම මම ඉස්සෙල්ලා කිව්වා අර ලීගල් 5 කැටගරිස් ටික. කැටගරිස් 5 හොඳට මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම මිනිමම් බොටල් ABV එක 40යි. ඒ කියන්නේ ඔයාගේ බෝතලේ ආමාශයෙන් ඇල්කොහොල් බයි වොලියම් එක 40ක් තියෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ පළවෙනි එපිසෝඩ් එක නෙමෙයි මේක ඉන්ට්‍රෝ එක. ඉතින් මේක දැනට ඉවරයි. අපි එහෙනම් ඊළඟ පළවෙනි එපිසෝඩ් එක හම්බෙමු. ඉතින් thank you මෙච්චරලා වීඩියෝ එක බලන් හිටියනේ. අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. මේ වීඩියෝ එක share කරන්න, comment එකක් දාන්න. එහෙනම් see you.